කාරණාව මම හිතන්නේ ඔබතුමා දන්නවා ඇති. අපි හිතුවත් උඩරට සම්ප්‍රදාය වෙස් නර්තනය අඹගහව සතුයි. ගැටබරය නාද කිරීම අඹගහව සතුයි. ගිනිබෝල කරුවන් අඹගහව සතුයි. ඒ විතරක් නෙවෙයි. කසකරුවන් අද දවසේ ඔබට මා මුලින් සඳහන් කළේ. එදා ගිනිබෝල කරුවන් අපේ අඹගහව ගම්මානයෙන් තමයි විහුනේ. ඒ නිසා පුදුමාන්තර කලා හැකියාව රැසක් තිබෙන කලා ශූරීන් රැසක් බිහි වෙච්ච බොහොම ආදරණීය සොඳුරු ගම්මානයක් තමයි රවි මහත්මයා අඹගහව කියලා කියන්නේ. ඒ වගේම ඔබතුමා සඳහන් කළ පරිද්දෙන්ම ලාංකීය පෙරහර වංශ කතාවේ බොහෝ පෙරහර වලට හස්තීන්ගේ ඇඳුම් ආයිත්තම් සහ රන් හිලිගෙවල් සැපයීම තුලනොත් මේ පණුවස් නුවර අඹගහව ප්‍රදේශයේ දර්ශන තමයි බොහොමත්ම ප්‍රසිද්ධියක් කුසලට අනිවාර්යයෙන් නිහතමානී තරුණයෙක් හැටියට ඉන්නේ. අනිවාර්යයෙන්ම ඒ බව මනාව සඳහන් කළ යුතුම වෙනවා. මොකද මම හිතන්නේ ලංකාවේ දැන් අද දවසෙත් මේ වෙන විට ඔහු මුතියංගන රජමහා විහාරය ඒ වගේම යාපනයේත් මම හිතන්නේ ඒක වැඩසටහනකට සහභාගී වෙනට ඒ තරම් දැවැන්ත හැකියාවක් තිබෙන ආදරණීය තරුණෙක් තමයි දර්ශන සහෝදරයා. ඔව් ඊයේ මඩකලපුව ප්‍රදේශයේ පෙරහරක් සිදු කරලා දැන් අද මේ පෙරහර සහ ඔබතුමා සඳහන් කරපු විදිහට බදුල්ල මුතියංගන රාජමහා විහාරයේ පෙරහර අද සිදු කරනවා. දැන් අපි දැන් දකිනවා දිශාන්ත මහත්මයා මේ ගිනි බෝල යනුවෙන් අපි සඳහන් කළත් මා මීට පෙර ආතෝ සඳහන් කළ පරිද්දෙන් අපි මේ සඳහන් කරන්නේ විච්චු ලතා මැවීම. බොහෝ විට කෙනෙක්ගෙන් ඇහුවොත් මේ ගිනි බෝල පෙරහරට එකතු කරන්නේ ඇයි කියලා වැඩි දිනෙක සඳහන් කරાવી පෙරහරට ආලෝකයේ එකතු වීම පිණිස කියලා. හැබැයි පෙරහරට සමස්ත පෙරහරටම ගිනි බෝල කරුවාගෙන් ආලෝකයේ එකතු වන්නේ නැහැ. නමුත් පෙරහර මුලින් පෙරහරේ පෙරමුණ ගැනීම තුළින් මේ තුලින් මැවෙන අලංකාරය මේ විජ්ජුලතා මැවීම තුලින් මැවෙන අලංකාරය පෙරහරට මහා මෙහෙවරක් ගෙන දෙනවා. ඒ වගේම අර මා කලින් සඳහන් කරන මේ පෙර රජ දවස පෙරහරෙන් වර්ෂාව සංකේතවත් කළා කියලා. අන්න එතනදී අහසේ විදුලි කෙටීමෙන් නිකුත් වන ආලෝකය සංකේතවත් කිරීම තමයි එදා ගිනි බෝල කරුවාගේ භූමිකාව බවට පත් උනේ. ඔව්. ඉතිහාසයේ නැවතතාවක් මතක් කර දෙමින් තමයි අද දවසේ දෙවෙනි අංගයේ හැටියට ඓතිහාසික පඬුවස් නුවර 131 වෙනි වෙසක් මහ නිමිති පෙරහැරේ ඔබ මේ දැන් දකින්නේ ගිනිබෝල කරුවන්ගේ ආගමනයේ සුන්දර රටාවමවලින් දැවැන්ත හැකියාවක් තිබෙන ඒ වගේම ඊටාම භයානක කාර්යයක් තමයි ගිනිබෝල කැරකීම කියලා කියන්නේ අවදානම් සහගත ක්‍රියාවක් මේක. නමුත් අපි ඔවුන්ට ආශිර්වාද කරනවා මේ ලස්සන සුන්දර කටයුත්ත සාර්ථකව සිදු කරගෙන යන්නට ඔවුන්ට ශක්තිය ලැබෙන්නට කියලා. දිශාන්ත මහත්මයා අපේ නිර්මාණයට පැමිණෙන මේ ගිනිබෝල කරුවන් දෙස බලද්දී අපි දෙදෙනාම කලින් සඳහන් කරන මේ සාම්ප්‍රදායට හානියක් නොවන ආකාරයේ යම් ආකාරයේ නවීකරණ කටයුතු සිද්ධ විය යුතුයි කියලා. දැන් බලන්න මේ ගිනිබෝල කණ්ඩායමෙත් කතරම් නවීකරණයක් වෙලාද කියන එක අද වන විට සියලුම දෙනාට එකම නිල ඇඳුමක් පෙර මේ විදිහට අපි දැක්කේ නැහැ. බොහෝ විට අද වන විට කණ්ඩායමම එකම ඇඳුම් කට්ටලයකින් සහභාගී වෙලා ඒ විතරක්ම නෙවෙයි අද ගිනිබෝල කරකවීම සඳහා බොරුපා කරුණත් උපයෝගී කරගන්නවා. ඒ වගේම දිශාන්ත මහත්මයා ඔබතුමා දැකලා තියෙනවද කියන්නේ මම දන්නේ නැහැ. අද වන විට ලංකාවේ සමහර ගිනිබෝල කණ්ඩායම් වල කාන්තාවන් ඉන්නවා ගිනිබෝල කරකවීම සඳහා ඉදිරිපත් වෙලා. මම හිතන්නේ ඔබතුමාගේ සම්බන්ධීකරණය තිබුණොත් මොකද අපිත් ඇහුවමයි කාන්තාවන් ගිනිබෝල කරකවනවා කියලා. හැබැයි හැකියාව තිබෙනම අර හිතවත් නම් පත කුඩාද කියලා අපි කියනවා. ඉතින් මම හිතන්නේ උත්සාහ කරමු අපි ලබන වර්ෂය තුල ඒ වෙනසත් මේ පෙරහැර තුල කලෙලි කරන්න. ඔව් දැන් අපි ඉදිරිය යනවා. අපි නම් කියන්නේ රවි මහත්තයා මේකට මේ බොරු කකුල්කාරයෝ යනවා කියලා. මම හිතන්නේ ඒක උද්දිත නාමයක් දෙමත් නැත්නම් අපි බොරු කකුල්කාරයෝ කියලාම හඳුන්වන්නේ. දිශාන්ත මහත්මයා මම සාමාන්‍යයෙන් ටිකක් විරුද්ධයි. දැන් මේ ගිනිබෝල කාර්යය බොරු කකුල්කාරය මේ ආදී වශයෙන් හඳුන්වනකොට මගේ පෞද්ගලික මතයක්. ඒ නිසාවෙන් අපි මේ හඳුන්වන්නේ බොරු පාකරුවන්. බොරු කකුල් කියන එකම තමයි බොරු පාද කරුවන් කියන එක තමයි අපි බොරු පා කරුවන් ලෙසට තමයි හඳුන්වන්නේ. ඔව්.
බොරු පාකරුවන් කියලා තමයි වුණ හඳුනන්නේ. අපි අර නොදන්නා නිසා තමයි අනේ නිසා තමයි ඔබ අද දවසේ මෙතර අතිශය කාර්යබහුල වෙලත් අපි අද දවසේ මේ කටයුත්තට ඔබ සම්බන්ධ කරගත්තේ. මුදෙක් මෙන්න මේ කරුණු කාරණා දැනගන්නට. මොකද කාරණාව අපි පෙරහැර සාකච්ඡාව යනවා. ඒ අන අතරතුරේ අපි සංවිධායක මණ්ඩලයේ ඉන්න සහෝදරයන් කීප දෙනෙක් කියනවා අපි මෙන්න මෙහෙම වැඩක් කරන්නට ඕනේ. අපේ දර්ශන සහෝදරයා ඔය හැමෝම කියාගෙන යනකොට මම අහනවා මොකක්ද අයියේ කාරණාව කියලා. මල්ලි එළ මෑන් කෙනෙක් ඉන්නවා කිව්වා. මට කිව්වේ එහෙම. එළ මෑන් කෙනෙක් ඉන්නවා. මල්ලි පෙරහැර කන පිට පෙරලලා හරි වැඩේ කරයි අයන්නේ ඉඳන් ආයන්නට නෙමෙයි ඊටත් එහාගේ ඉතිහාසයක් දන්න කෙනෙක් ඉන්නවා කියලා මට අවසානයේ කියන අපි ආව එක්කගෙන එමු. හැබැයි මල්ලි අවුල් ගහන්නේ නැහැ නේද කියලා මගෙන් අහනවා. අපි දන්නවා යථාර්ථය මොකද්ද කියන එක අපිට හොඳට පැහැදිලි අපිට යම් බුද්ධියක් තිබුණා. ඒ නිසා රවි මහත්තයා මම ගෝ කිසි ප්‍රශ්නයක් නැහැ අපිට වෙන්න ඕන කාරණේ ඒක. මොකද අපි දන්නේ නැති දේ දන්නේ නැහැ කියලා බොහොම නිහතමානීව පිළිගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි ඔබතුමාට ආරාධනා කළේ. මම හිතනවා අපේ ආරාධනාවට ඔබතුමා සාධාරණයක් කෙරුවා කිව්වොත් ඒ සාධාරණයට මට ඔබතුමාට දෙන්න වචන නැහැ අතටම. සාධාරණ නෙමෙයි ඔබීටත් එහා ගිය දෙයක් අපි වෙනුවෙන් කරනවා. උදෑසනේ ඉඳලා මේ මොහොත දක්වාම පෙරහැර පිළිබඳව අපිට මේ ආදරණීය ජනතාවට දැනුවත් කරමින් දැවැන්ත සහයෝගයක් ඔබතුමා අපිට ලබා දෙනවා. මේ වෙනුවට රවි මහතා දැන් අපි මුලින්ම කතා කරා හේවිසි කණ්ඩායම පිළිබඳව. දැන් ඔබට මේ දකින්න ලැබෙන්නේ හේවිසි කණ්ඩායම. ඔයතරම දැන් අපි මේ දකින්නේ උඩරට සම්ප්‍රදායට අයත් හේවිසි කණ්ඩායමක් තමයි දැන් අප ඉදිරියෙන් මේ පෙරහරේ පළමු හේවිසිය මා ඔබට සඳහන් කරන්නේ පෙරමුණේ හේවිසිය කියලා අපි සඳහන් කරන්නේ මෙන්න මේ හේවිසි කණ්ඩායම. බලන්න දැන් මේ ශිල්පීන්ගේ දැන් මා කලින් සඳහන් කරා මේ කාටවත් වරදවා වටහා ගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් පහතරට සම්ප්‍රදායේදී ඒ ගිනිබෝල කරකවන ශිල්පීන්ට අවශ්‍ය රිද්මේ ලබා ගැනීම උදෙසා මේ පෙරමුණේ හේවිසි කණ්ඩායම වාදනය කරන්නේ බොහෝ විට වේද රිද්ම ගීත. ඉතින් එතකොට අර සංගීතයක මණ්ඩලයේ පෙළගැස්මේ සඳහන් කරන්නේ ගිනිබෝල හේවිසිය කියලා. මා විරුද්ධ ඒකයි. ගිනිබෝල හේවිසිය කියලා හේවිසියක් අපිට නැහැ. දැන් මේ පෙරමුණේ හේවිසියදී දැන් මේ ගජගා වන්නම බොහොමත්ම අපූර්වට ඕනෙම පෙරහරක දිශාන්ත මහත්මයා නර්තන කණ්ඩායම් 100ක් 200ක් තිබුණත් මෝලම් බෑන්ඩ් කණ්ඩායම් 30 40ක් තිබුණත් වැඩක් නැහැ. ඒ පෙරහරේ හේවිසියකින් නැගෙන ඒ ජවය පෙරහරේ ජවය රැඳිලා තිබෙන්නේ තනිකරම මෙන්න මේ හේවිසියෙන් එන ශබ්දය මතයි කියන එක අපි මුලින්ම සඳහන් කරන්න ඕන. ඔව් රවි මහත්මයා කියන්නේ පෙරහරේ තිබෙන ජවය අපිට ලබා දෙන්නේ පෙරමුණේ හේවිසි කරුවන්ගේ. අනිවාර්යයෙන් මම හිතන්නේ මේක පුදුමාන්තර දැනුම එකතු කරන සොඳුරු කාලයක කාල හෝරාවක් තමයි ඔබ මේ අපත් සමග අත්වල ගන්න සිටින්නේ. ආදරණීය බෞද්ධ සුපින්නතුනි අද දවසේ මේ උදාරතර කටයුත්ත 131 වෙනි වරට තමයි ඓතිහාසික පඬුවස් නුවර ඒකාලෝකමත් කරමින් ඓතිහාසික වෙසක් මහ නිමිති පෙරහැර දැන් කෙමෙන් ඓතිහාසික පඬුවස් නුවර රජමහා විහාරස්ථානීය පුණ්‍ය භූමිය කරා ළඟා වන්නේ. මම හිතන්නේ අද දවසේ මේ කටයුත්ත මේ ආකාරයට සාර්ථක කරගන්නට අපිට ආරක්ෂාව අද දවසේ ලබා දෙන හිටපොළ පොලිසියකරු පොලිස් ස්ථානාධිපතිතුමාන් ප්‍රධාන නිලධාරී මණ්ඩලය ඔබ ගෞරවයෙන් මා මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට කැමතියි. වගේම තමයි තවත් ඔබට පුංචි දැනුම් දීමක් තිබෙනවා. ඒ තමයි හෙට්ටිපොළ පඬුවස් නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ජුනි මාසේ 6 වෙනි දින ලේදන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. තොරගල්ල බුදුසරණ ධර්ම විද්‍යාලයේදී ජුනි මාස 6 වෙනි දින ලේදන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. තොරගල්ල බෞද්ධ මධ්‍යස්ථානය තුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමයි සිදු කරවනු ලබන්නේ. ඒ නිසා ආරාධනා කරනවා ඒ ආදරණීය කටයුත්තට සහභාගී වන්න. ජුනි මාසේ 6 වෙනිදා තොරගල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ තමයි මේ කටයුතු සංවිධානය වෙන්නේ. සමවන්න ජුනි මාසේ
පස්වෙනිදා තමයි මේ ලේදාන් දින වැඩසටහන තිබෙන්නේ. හොඳයි එසේනම් දැන් අපේ මම හිතන්නේ මීළඟට තවත් පළාත් කොඩිය රැගත් දජ කණ්ඩායම දැන් කෙමෙන් වීදි සංචාරය වෙනවා. ආදරණීය සමස්ත පළාතටම ඒ අනන්‍යතාවය මම හිතන්නේ මනාව අවබෝධ කර දෙන කාරණයක් තමයි පළාත් දජය කියලා කියන්නේ. දැන් රවි මහත්මයා මේ ගමන් කරමින් සිටින්නේ වයිඹ පළාත් දජයේද විය යුතුයි. ඉතින් නම් ඇත්තටම මරත් පුංචි ගැටලුවක් තිබෙනවා. මොකද මම මේ ප්‍රදේශයේ පෙරහැරකට ආපු දෙවැනි අවස්ථාව. ඉතින් දැන් සාමාන්‍යයෙන් නුවර දළදා පෙරහැරේදී නම් අපි සඳහන් කරනවා පළාත් කොඩිය නැත්නම් දිසා කොඩිය රැගෙන යාමේදී සතර පෙරුවේ සිංහ මහ කොඩිය සතර පෙරුවේ ඉරහඳ මහ කොඩිය සත්කෝරළේ සිංහ මහ කොඩිය ඌවේ හංසයා මහ කොඩිය මාතලේ සුදු මහ කොඩිය සබරගම්මේ කහ පට කොඩිය නුවර කලාවේ ගජසිංහ මහ කොඩිය මේ ආදී වශයෙන් නම් සඳහන් වෙනවා. නමුත් මෙතනදී මේ පළාත ආශ්‍රිතව කුමන කොඩියද කියන එක නම් අත වශයෙන්ම ඒ පිළිබඳව වැඩි යමක් කියන්න හැකියාවක් නැහැ. ඔව්. කිසිවෙත් මම හිතන්නේ පෙරහැරයට යම් අලංකාරයක් ලබා දෙන කාර්යයක් විශේෂයෙන්ම පළාත නියෝජනය වීම. වගේම තමයි දැන් අප මේ වීතිකා පිටේ අධියසින් ගමන් කරන්නේ බෞද්ධ දඩේවගත් ආදරණීය දරුවන්. දැන් මට මේ මොහොතේ මුංචි විස්තරයක් දැන් කියන්නට පුළුවන් බෞද්ධ දජය පිළිබඳව. නමුත් මා ඒ පැහැදිලිව නැවතත් ඔබතුමාගෙන්ම දැනගන්නට කැමතියි. බෞද්ධ දජ රැගෙන යාම මේ පෙරහැර තුල කෙසේ හසුරවෙනවද කියලා. ඔය ඇත්තටම මේ නීල පීත ලෝහිත ඕදාත මාංගේශ්‍ර ප්‍රභාෂර කියන මේ ෂඩ්වර්ණයන්ගෙන් සමන්විත බෞද්ධ දජ රැගත් අපේ පුංචි දැරිවියන් පිරිසක් තමයි ඉදිරියට ගමන් කරන්නේ. ඒතර මේ බෞද්ධ දජය අපට උරුම වන්නේ වර්ෂ 1785 පෙබරවාරි මාසයේ 14 වෙනිදා. බෞද්ධ දජය ලෝකේ පළමු වතාවට උඩුගුණේ ලෙල දෙන්නට සලස්වන්නේ 1885 පෙබරවාරි 14 වෙනිදා. ඒ වගේම බෞද්ධ දජය මුළුමනින්ම උඩුගුණේ ලෝකේ පළමු වතාවට ලෙල දෙන්නට සලස්වන්නේ කොළඹ කොටහේන දීපදුත්තාරාම මහා විහාරස්ථානයේදී. ඔව් මම හිතන්නේ බෞද්ධ දජය පිළිබඳව ඔබට විශාල දැනුමක් බෞද්ධ දජය නිර්මාණය වෙනවා වර්ෂ 1885 තුල. ඉදනතුරු එක කොළඹ කොටහේනේ විහාරස්ථානයේ තමයි ලෙල දෙන්නේ. මම හිතන්නේ පෙරහැර බලනවා ආසෙම පෙරහැර පිළිබඳව මනාව අවබෝධයක් අද දවසේ ඔබට ලැබෙනවට විශ්වාස කරනවා. දැන් මේ වෙන විට මම හිතන්නේ දවල් බෙරහඬ ඔබට ඇසෙනවා ඇති. මේ පීඨිකාව අභියසින් දැන් ගමන් කරනු ලබන්නේ රවි මහත්මයා දවල් බෙර කණ්ඩායම. ඔබතුමාගෙන් ඒ පිළිබඳවත් මා දැනගන්නට කැමතියි. දැන් ඇත්තම පෙරහැරට හේවිසිය වගේම තනිකරම දවුල් කණ්ඩායමක් එහෙම නැත්නම් තනිකරම තම්මැට්ටම් කණ්ඩායමක් යෙදවීම හරි සුවිශේෂී. දැන් මේ දවුල් කණ්ඩායම හැබැයි දවුලට අවශ්‍ය අර ඒ රිද්මේ රඳවා ගැනීම වෙනුවෙන් තමයි අර එකම එක තම්මැට්ටම් පෙළක් යොදවලා තිබෙන්නේ. දැන් දවුල කියලා කියන අපි සඳහන් කරන්නේ සබරගම සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය. එතකොට සබරගම සම්ප්‍රදායේදී දවුල අපි ගත්තම දැන් අපි සඳහන් කරනවානේ දිශාන්ත මහත්මයා මේ පංචතූර නාදය පිළිබඳව ආතත විතත ආතත ඝන සුසර යනුවෙන්. එතකොට දැන් මේ ආතත කියලා කියන්නේ අතින් පමණක් වාදනය කරන භාණ්ඩ. දැන් අපි ගැටබෙරය, යක්බෙරය, උඩැක්කිය මේව ගත්තොත් ආතත. අපි විතත යනුවෙන් සඳහන් කරන දැන් අපි දකිනවා මේ තම්මැට්ටම වෙනත් ආධාරකයක් උපයෝගී කරගෙන වාදනය කරන භාණ්ඩ තමයි විතත ගණයට අයත් වන්නේ. විතත ආතත කියලා කියන්නේ මෙන්න මේ දවුලට උදාහරණයක් මම කියන්නේ. එතකොට මේ දවුලේ එක ඇසකට අතිනුත් අනෙක් ඇසට දවුල් කෝටුව හේවත් කඩිප්පුණි තමයි වාදනය කරන්නේ. හැබැයි සබරගම සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩයේ ලෙසට දවුල සබරගම මහසමන් දේවාලයේදී මංගල බේරි වාදනය කරන්නේ දවුලෙන්. එතනදී දවුල ආතත ගණයට වැටෙනවා. මොකද ඇස් දෙකටම වාදන ශිල්පියා Tamanගේ අත් දෙක උපයෝගී කරගෙන තමයි වාදනය කරන්නේ. ගෞරවනීය රවි මහත්මයා දැනුවත් කිරීම පිළිබඳව මම හිතන්නේ ප්‍රථම හස්තිය යොපමිනේ මෙන්න මේ පිළිබඳව තමයි මා මුලින් සඳහන් කළේ. මට ඒක ඕන උනේ හස්තියව පෙන්නලම ඔබගෙන් විස්තරය දැනගන්න. ඔව්
සින්දු තමයි දැන් අපි ඉදිරියෙන් ගමන් කරන්නේ. ඓතිහාසික රිදී විහාරයේ හැදී වැඩෙන මල්වතු මහානායක ස්වාමීන් වහන්සේට අයත්ව සිටින සින්දු තමයි උපතින්ම එක දලයයි තිබෙන්නේ. උපතින්ම එක දලයක් පමණක් හිමිව සිටින සත්වෙන් අපි හඳුන්වනවා ඒකදන්ත හස්තීන් ලෙසට. දැන් මේ සින්දු පිටේ යන කෙනාව පොඩ්ඩක් බලන්න. මේ යන්නේ පෙරමුණේ රාළ. පෙරමුණේ රාළ කියලා කියන්නේ පෙරහර පෙරට කැඳවාගෙන යන්න. ඔහුවත තිබෙනවා යමක්. ඔබතුමා දැක්කද? අපි මේ හඳුන්වනවා සන්නස්පත්‍රය. පෙරහර සන්නස්පත්‍රය හෝ පෙරහරේ ලේකම් මිටිය රැගෙන පළමු හස්තියා පිට ගමන් කරන තැනැත්තා පෙරහර පෙරට කැඳවාගෙන යන්න අපි හඳුන්වනවා පෙරමුණේ රාළ ලෙසට. ඔරමත් මට තව පාරක් දැනගන්නට කැමති ඔබතුමාගෙන් මේ අපි මේ ඇතාට මේ තනිදල ඇතා කියලා හඳුන්වනවා. දීපන ඇතා එක සාමාන්‍ය ඔව් ඒකදන්ත කියලා අපි කියන්නේ මේ හස්තියෙක් උපදිනකොට තනි දලයක් පමණක් හිමිව ඉපදුනොත් ඒ සත්වයට අපි සඳහන් කරන්නේ ඒකදන්ත හස්තීන් කියලා. ඔව්. ඔරමත් මොකද තමයි දැන් මේ ගමන් කළේ සින්දු ඇත් රජා සින්දු තනි දල නැත්නම් ඒකදාන්ත ඇත් රජු තමයි ඔබේ පළමු හස්ති රාජයා විදිහට දැක බලාගත්තේ. රිදී විහාරය නියෝජනය කරන ඒකදාන්ත ඇත් රජු සින්දු තමයි පෙරමුණේ රාළ හැටියට අද දවසේ ගමන් ගත්තේ. ඔව්. නැවතත් බෞද්ධ දජේ ඉනනතුරු වෙන තවත් ලස්සන නර්තනයක් ඔබට දැක ගන්නට ලැබෙනවා. රවි මහත්මයා අර තාක්ෂණයේ මම හිතන්නේ අර දිනුවත් එක්කලවන එකම ඇඳුමක් ඇඳගෙන බොහොම ලස්සනට කොළු නැටුමයි මේ විශ්වාස කරනවා. දිශාන්ත මහත්මයා ඔබතුමා මීට පෙර ආතෝ සඳහන් කරා මේ උඩ රට පහත රට සබරගමු පිළිබඳව. අද හැබැයි මා දන්න තරමින් නම් පිළගැස්ම අනුව මේ පෙරහරේ සබරගමු නර්තනාංග තිබුණේ නැහැ. කොහොම වුණත් දැන් මේ කුළු නැටුම කියලා කියන්නේ මේක ගැමින නර්තනයක්. මේක ගැමින නර්තනයක්. එතකොට මේ නර්තනාංග ගැන කියවෙනකොට සමහර නර්තනාංගවලදී මේ අපිට කියවෙනවා රත්නවල්ලිය ගැන. රත්නවල්ලිය කියන්නේ කවුද? රත්නවල්ලිය කියන්නේ ඉස්සෙල්ලා මට මතක් වෙනවා මෙන්න මේ විදිහට කියන්න වෙනවා. කොයි බසිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ රුහුනේ සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ අතෙත් පයෙත් ගිගිරි ඇල්ලෙත් මැල්ලියේ රොඩි රැහැට නායක රත්නවල්ලියේ නිල්බර නිල් රුපට පිටදී කුන්නුලියේ නිල්වරල ගවසා බැන්දලියේ දිශාන්ත මහත්මයා මේ පරාක්‍රම බහු රජතුමාගේ රජ දවස රජවාසල ගවමස් තහනම් දිශාන්ත මහත්මයා මහා පරාක්‍රම බහු රජතුමාගේ රජ දවස රජමාලිගාවේ ගවමස් තහනම් රජතුමාගේ දියණියට ගවමස් අනුභව කරන්නට දොළ දුකක් ඇති වෙනවා. ඇය හොර රහසේම මාලිගාවට ගවමස් ගෙනල්ලා බුදිනවා. මේ රජතුමාට අසු වෙනවා. හැබැයි අද වගේ නෙවෙයි. ඒ දවසේ රජතුමාගේ දරුවයි කියලා නීතිය වෙනසක් නැහැ. රජතුමාගේ දියණි වුණත් ඇයව රජවාසලෙන් පිටුහල් කරනවා. ඇයට යන්න එන තැනක් නැතුව ඇය අසානිය ගිහිල්ලා නවතින්නේ රොඩි කුලේ. රොඩි කුලේ නායිකාව බවට පත් වෙනවා. ඇය තමයි රත්නවල්ලිය කියලා අපි හඳුන්වන්නේ. ඒතර මේ රත්නවල්ලියගේ හුදු විනෝදාංශ අතරින් එකක් තමයි මේ කුළු නර්තනය. තව නර්තනාංග තිබෙනවා. ඉතින් ඒ කුළු නර්තනයේදී රත්නවල්ලිය ගැන කියවුනේ අන්න අර විදිහට තමයි කවි ප්‍රන්ති සඳහන් කළේ. හොඳයි බුදුසුදරයි මහත්මයා. අද හිතෝතුනේ 131 වෙනි ඓතිහාසික වෙසක් මහා නිමිති පෙරහැර අමගහවව ජහමග ධර්ම බෞද්ධ සංගමය වමාදරයෙන් දීර්ණ කරනු ලබන මේ උදාරතුළු සංස්කෘතික මණ්ඩලයත් එක්කලයි අද දවසේ මේ විදිහට අප සමග අත්වැල් මැද ගැනීම සිටිනේ. හස්ති රාජයන් 7 දෙනෙකු වාගෙන එවැගේම නර්තන කණ්ඩායම් රැසක් අද දවසේ මේ වෙසක් මහා නිමිති පෙරහැර තුල ඔබට දැක ගන්නට පිළිවන්. අපි මේ දැන් කතා කරමින් සිටින්නේ රවි මහත්මයා
මේ ළඟට එන නර්තන කණ්ඩායම මම හිතන්නේ සවරන් සමවන්න පත්තිනි නර්තනය මම හිතන්නේ මේ පිළිබඳවත් මේ ඉතිහාසයේ පිළිබඳවත් ඔබතුමාගෙන් මතන ගන්නට කැමතියි. පත්තිනි මෑණියන් වහන්සේ වෙනුවෙන්ම බිහි වුණු නර්තනයක් තමයි අපි මේ පත්තිනි නර්තනය කියලා සඳහන් කරන්නේ. එතකොට දැන් මේකේ නම් ශිල්පීන් 3යි 4යි මේකේ ශිල්පීන් ගණනේ වෙනසක් නැහැ. සමහර අවස්ථාවලදී සත්පත්තිනි මෑණියන් වහන්සේ වෙනුවෙන් ශිල්පීන් 7 දෙනෙක් නර්තන යෙදෙන අවස්ථාවල් තියෙනවා. 12 පත්තිනි මෑණියන් වහන්සේ වෙනුවෙන් ශිල්පීන් 12ක් ඉදිරිපත් වෙනවා. අපි සත්පත්තිනි මෑණියෝයි කියලා සඳහන් කරන්නේ මේ පත්තිනි මෑණියෝ 7 වාරයක් ඉපදුනායයි සඳහන් වෙනවා. ඉසුරුගේ කලවෙන්, නයි කඳුලෙන්, දෙමට මලෙන්, ශාකාවෙන්, පිනිබින්දුවෙන්, සුළඟෙන් සහ අඹෙන් කියන 7 වාරයේ ඉපදුන නිසා අපි සඳහන් කරනවා සත්පත්තිනි අම්මා කියලා. 12 පත්තිනි මෑණියෝ කියලා අපි සඳහන් කරන්නේ ඉසුරුගේ කලවෙන්, නයි කඳුලෙන්, දෙමට මලෙන්, ශාකාවෙන්, පිනිබින්දුවෙන්, සුළඟෙන්, අඹෙන්, සිනහ රැල්ලෙන්, සලු පොටෙන්, නුග කොළෙන්, කදුරු පොත්තෙන් සහ හෙනෙන් කියන මෙන්න මේ 12 වාරයේ ඉපදුණු නිසා අපි සඳහන් කරනවා 12 පත්තිනි මෑණියන් වහන්සේ ලෙසට. ඉතින් පත්තිනි මෑණියන් වහන්සේ වෙනුවෙන්ම බිහි වුණු පත්තිනි නර්තනය තමයි අපි දැන් මේ දකින්නේ. මම හිතන්නේ ඒ පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති රවි මහත්මයාගේ ප්‍රකාශය තුළ. දැන් තමයි ඊළඟ හස්තිරාජයා පැමිණෙන මොහොත විතිකා පීඨිය අසලින් ගමන් ගන්න මොහොත. රවි මහත්මයා මේ හස්තිරාජයා පිළිබඳවත් ඔබතුමාගෙන් මා දැකන්න කැමතියි. අපිට පෙළගැස් මනුව සඳහන් කරලා තියෙන විදිහට දැන් මේ ගමන් කරනු ලබන්නේ ගිරිඋල්ල උදාර ගලප්පත්ති මහත්මයාට අයත්ව සිටින බිබිලා හස්තිය තමයි දැන් මේ අප ඉදිරියෙන් ගමන් කරන්නේ. බිබිලා කියලා කිව්වම හරි සුවිශේෂී චරිතයක්. වර්ෂ 1994 දී ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල රෙජිමෙන්තුවේ හිටපු 5 වෙනි සාජන් මේජර් කණ්ඩුල තමයි දැන් මේ අප ඉදිරියෙන් ගමන් කරන්නේ. යුද හමුදාවේ වසර ගණනක් සේවය කරලා ඉනිග්බිතිව ගිරිඋල්ල උදාර ගලප්පත්ති මහත්මයා යටතේ දැනට බිබිලා නමින් හැදී වැඩෙන හස්තිය තමයි දැන් අප ඉදිරියෙන් මේ ගමන් කරන්නේ. ඔහුගේ පිටේ යන්නේ ගජනායක නිලමේ. ගජනායක කියලා ගජ කියලා කියන්නේ අලියතුන්ට. ඒතර අද මේ පෙරහරේ අලියතුන් බාරව ඉන්නේ මෙන්න මේ නිලමේවරයා ගජනායක නිලමේවරයා. හැබැයි ඔහු අත තියෙන්න ඕන යමක් මේ පෙරහරේ එක නැහැ. ඔහු අත තිබෙනවා අංකුශයක්. අංකුශය කියන්නේ මොකද්ද? ඔව් අංකුශය කියන්නේ. අංකුශය කියන්නේ හෙන්ඩුවට. හස්ති පාලකතුමා පාවිච්චි කරන තරම් විශාල එකක් නෙවෙයි. කුඩා හෙන්ඩුවක්. ඒ සංකේතවත් කරන හෙන්ඩුවට තමයි අපි අංකුශය කියන්නේ. මේ අංකුශයේ වර්ග දෙකක් තිබෙනවා ගජනායක නිලමේ පාවිච්චි කරන. රිදී හෙන්ඩුවක්. ඒ කියන්නේ රිදී අංකුශයක් භාවිත කරනවා කුඹල් පෙරහරේදී. අද වෙනි රන්දෝලි මහා පෙරහරේදී මේ ගජනායක නිලමේවරයා අත රන් අංකුශයක් තිබිය යුතුයි. ඔව් මේ ඔබ දකින්නේ පාන්තේරු නර්තන ඊට කලින් මම හිතන්නේ සින්දු නැත්තම් සමවන බිබිල හස්තිරාජයා පිළිබඳව ඔබට යමක් දැනගන්න ලැබුණා. 1994 වූ කණ්ඩුල නමින් හැඳින්වුණා. දැන් වර්තමානයේ ගිරිඋල්ල ගලපති මහත්මයා සතුව ඔහු නිර්මාණය වන්නේ දැන් ඔහු බිබිලා හස්තියා නමින් තමයි හඳුන්වන්නේ. ඔව් දැන් මහත්මයා රවි මහත්මයා අපි මේ වෙන විට පන්තේරු නර්තනය මම හිතන්නේ තමත් වෙහෙසකර නර්තනයක් මේක. පන්තේරු නර්තනය දැන් මේ වේදිකා පිටේ අසලින් ගමන් කරන මොහොත මේ පිළිබඳවත් මේ බලාගෙන ඉන්න සුවසු ජනතාවක් බොමාදරෙන් අසාගනී මේ පන්තේරු නර්තනය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව. අපි පන්තේරු පිළිබඳව කතා කරද්දී කියවෙනවා පත්තිනි මෑණියන් වහන්සේගේ පාසලඹේ ආකෘතියට නිර්මාණය වුණාය කියලා මේ පන්තේරුව. එතකොට අපේ ශිල්පීන්ට ගායනයේට වාදනයේට රංගනයේට කියන මේ ත්‍රිත්වයටම භාවිත කරන පංචතූර නාදයේ ඝන කොටසට අයත් අපි කියනෝනේ ආතත විතත ආතත ඝන සසර කියලා. එහි ඝන කොටසට අයත් පන්තේරුව තමයි දැන් අප ඉදිරියෙන් මේ පන්තේරු නර්තන කණ්ඩායම තමයි ගමන් කරේ. ඒ වගේම පුංචි නිවැරදි කිරීමක් කළ යුතුයි. මීට පෙර ආතෝ ගමන් කරේ බිබිලා නෙවෙයි. මීට පෙර ආතෝ ගමන් කරේ ගිරිඋල්ලේ මංගල කියන හස්තිය තමයි මීට පෙර ආතෝ ගමන් කළේ. ඔව් අපි නිවැරදි කරමු. මංගල හස්තිරාජයා තමයි ගමන් කරනු ලැබුවේ දෙවෙනි හස්තිය හැටියට.
අද දවසේ තවත් හස්තිරාජයන් 5 දෙනෙක් සුන්දර අත්‍රාජයකුත් කැටිව හස්තිරාජයන් 5 දෙනෙක් තව ඔබට දක්වලා ගන්නට පුළුවන් මේ පෙරහැර තුල. ඊළඟට දිශාන්ත මහත්මයා අපි දකිනවා මේ ලී කෙලි නර්තනයක්. මෙතනදී මේ ලී කෙලිය කියලා කිව්වම හැබැයි ඒ දවස් අපි සඳහන් කරේ ලී කෙලිය ගැන හරි අපූර්වට කියවෙනවනේ. මොකද දැන් මේ ශිල්පීන් මේ කණ්ඩායමේ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. හැබැයි පෙර දවසේ ලී කෙලිය ගැන සඳහන් කරනකොට හරි අපූර්ව විදිහට කියවෙනවනේ. එක පඳුරෙන් ලී සයක් කපාගෙන එක උසති සදෙනෙක් තෝරාගෙන ගුරුන් අතටදී ලී බෙදවාගෙන අපිත් කෙලි මුලි දෙපිල සැදීගෙන මේ ආකාරයට අපි සඳහන් කරාට අද වන විට සංඛ්‍යාවක් නොමැතිව මේ ලී කෙලිය නර්තනයක් හැටියට පත්වනවා. අපි ලී කෙලිය යනුවෙන් සඳහන් කරාට ලී කෙලියත් සමගම මේ ලනු දඟරය කියලා සඳහන් කරනවා. ඒ වගේම මෙහි තවත් විශේෂ වූ නර්තනයක් තිබෙනවා. ඒ සබර්ගම සම්ප්‍රදායේ එනවා හවඩි දඟේ ලෙසට. මෙයා තනිකරම හවඩි දඟයක් තමයි. හවඩි දඟේදී වෙන්නේ මේ මැද තිබෙන මේ ඇත්තටම මේ අපේ ජීවිතේට යම්කිසි අරුතක් ගෙනන නර්තනයක්. බලන්න ඔබතුමා අර මුලින් කතා කරා වගේ ඔබතුමා කියන්නේ මේ බාධක කම්කටොළු රැසක් මේ පෙරහරටත් පැමිණෙනවා කියලා. දැන් බලන්න අපේ ජීවිතේටත් කෙතරම් ප්‍රශ්න එනවද මේ මනුස්ස ජීවිතය ඇතුළත. ඒ ප්‍රශ්න එනවා වගේම ඒ ප්‍රශ්න අපි निराකරණය කර ගන්න ඕන, ලෙහා ගන්න ඕන. මේ ජීවිතය පිළිබඳව මනා පිළිබිඹු කිරීමක් තමයි මෙන්න මේ ලනු දඟරය කියලා මේ ප්‍රදේශයේ හඳුන්වුවට හවඩි දඟේ යනුවෙන් අපි හඳුන්වන මෙන්න මේ නර්තනය ඇත්තටම මේ බොහෝ සෙයින් අපේ ජීවිත කතාව හා සම්බන්ධ නර්තනයක් හැටියට අපිට හඳුන්වන්නටත් පුළුවන්. අනිවාර්යෙන්ම මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. එකපාර එන්න ගත්තාම ඒක රොත්තක් වෙනවා. ඊට පස්සේ ටික ටික අපි ලෙහා ගන්නවා උත්සාහවන්තයා. ජයගනී කියන කාරණාව මනාව වසක් කර දෙවනවා මේ ආදරණීය නර්තන ශිල්පීන්. මම හිතන්නේ පුදුමාන්තර වෙහෙසකර එයත් නර්තනයක්. සියලු නර්තන ශිල්පීන් යම් දැවැන්ත සාධාරණයක් අද දවසේ මේ ඓතිහාසික පෙරහැර වෙනුවෙන් සිදු කරන බවක් පෙනෙන ලැබෙන්නේ. 131 වෙනි ඓතිහාසික වෙසක් මහා නිමිති පෙරහැර පඬුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකා පොලිසිය හෙට්ටිපොළ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ අද දවසේ අප සමග මේ උදරතුරු කටයුත්ත සාර්ථක කර ගන්නට අප සමග අත්වැල් බැඳගත් බොහොම ගෞරවයෙන් උන්වහන්සේපත් කරනවා. ඒ වගේමයි වෙළඳ ප්‍රජාව සම්භාවනීය අනුග්‍රහක බවතුන් බොහොම ආදරයෙන් යුතුව මේ අවස්ථාවේදී මතක් කරනවා. අද දවසේ අපිට දැවැන්ත ශක්තියක් ලබා දුන්නා. මේ සඳහා අනුග්‍රහකත්වය ලබා දුන් සියලු අනුග්‍රහක බවතුන් එනිසා ඔවුන් බොහොම ගෞරවයෙන් යුතු මේ අවස්ථාවේදී අවස්ථාවක් කරගන්න රයි මහත්මයා ඒ අනුග්‍රහක බවතුන් සේපත් කරන්න. ඒ වගේම තමයි අමගහව ආදරණීය ගම්වාසීන්, අමගහව යහමග තරුණ බෞද්ධ සංගමය බොහොම ආදරයෙන් ඔවුන්ගේ උත්සාහයක මල්පල ගැනීම තමයි අද දවසේ මේ සිදු වෙන්නේ. එනිසා පෙරහැර නරඹන ඔබ නර්තනයේ යෙදෙන ඒ නර්තන ශිල්පීන්ට ඉඩහසර ලබා දෙමින් පෙරහැර නරඹන්නට කියලා තිල්ලීමක් කරනවා. දැන් මේ වෙනකොට රයි මහත්මයා අපි කෙමෙන් මීළඟ නර්තන අංගය කරා පැමිණ තිබෙන මොහොත. දැන් අපි දකින්නේ මේ පාහිම්පත් නර්තන කණ්ඩායම සහ මේ පාහිම්පත් නර්තනය අතරතුර වෙස් ශිල්පීනුත් කීප දෙනෙක් ඉන්නවා. උඩරට සම්ප්‍රදායේ කාන්තාවකට පැලඳිය හැකි උපරිම රංග වස්ත්‍රාභරණය තමයි මෙන්න මේ පාහිම්පත. ලංකාවේ කිසිම තැනක කාන්තාව වෙස් කියලා නර්තනයක් නැහැ. වෙස් තියන්නට පුළුවන් වෙස් තට්ටුව පැලඳීමේ හැකියාව තියෙන්නේ පිරිමි පාර්ශවයට පමණයි. ඉතින් කාන්තාවකට පැලඳිය හැකි උපරිම රංග වස්ත්‍රාභරණය හැටියට තමයි මේ
පාහින් පත පැලඳීම යනුවෙන් අපි සඳහන් කරන්නේ. ඉතින් මේ වෙස්නර්තනය පිළිබඳව තව නොබෝ වේලාවකින් කතා කරමු. හැබැයි වෙස්නර්තනය පිළිබඳව කතා කරද්දී එහි මූලිකව ගරු සරුව ඇති වෙන්නේ මෙන්න මේ පඬුවස් නුවර පුරවරයට. එදා පඬුවස් දේව රජතුමාට වැළඳුණු දිවිදෝෂය නිසාවෙන් තමයි මේ වෙස්නර්තනය බිහිවන්නේ. මලේ රටෙන් ආපු මලේ රජතුමා සිද්ධ කරන්නට යෙදුන 65 මංගල්‍යයට අයත් කොහොඹා යක්කංකාරියෙන් තමයි මේ වෙස්නර්තනය එදා බිහිවන්නේ. අනිවාර්යෙන්ම මම හිතන්නේ ඊළඟට තවත් හස්ති රාජයෙකුගේ ආගමනය සිදුවන මොහොත ගිරෝල් කාංචනා ගිරෝල කාංචනා විය යුතුයි දැන් මේ ගමන් කරන්නේ. කෙසේ වෙතත් ආදරණීය හේතුනේ අද හස්ති රාජයෙන් 7 දෙනෙක් පෙරටු කරගෙන තමයි අද දවසේ මේ වෙසක් බාහන මිදි පෙරහැර බොමාලන් ෘතව අභිමානයෙන් ඔබට තෙල්න කරනු ලබන්නේ. ඔව් ඔරේ මහත්මයා බෙලකට මං හිතන්නේ ගමන් කරනවා ඇත්තේ ගිරෝල ගලපති මහත්මයාට මායත් කාංචනා හස්ති රාජයා මං හිතන්නේ පෙරහැර ඉතිහාසයේ රයි මහත්මයා මේ මොහුගේ විලාසය විය යුතුයි. අපි හැම වෙලාවෙම පුදුමාන්තර සතුටක් ලබනවා මේ හස්ති රාජයා කාංචනාගෙන්. කාලනාව විශේෂයෙන්ම රයි මහත්මයා නර්තනයේ යෙදෙමින් සමහර කට්ටිය පොඩක් බය වෙනවා. හැබැයි පුදුමාන්තර සුන්දරත්වයක් ගෙන දෙනවා කාංචන හස්ති රාජයා ඓතිහාසික පඬුවස් නුවර පෙරහැරට. ඔව් ගිරිඋල්ලේ උදාර ගලපති මහත්මයාට අද අයත්ව සිටින්නේ ඊට පෙර ආතුව බාරකාරත්වයේ තිබුණේ උදාර මහත්මයාගේ පියතුමාණන්ට මහින්ද ගලපති මහත්මයාණන්ට තමයි කලින් ඉතින් ගිරිඋල්ලෙන් ආපු අපි සඳහන් කරමින් හිටියේ දැන් මේ කාංචනා තමයි ඉදිරියට ගමන් කරන්නේ. දිශාන්ත මහත්මයා මේ පෙරහරක දැන් මෙහෙම මේ ඇඳුම් ආයතන් සමග හස්තයෙන් සිටිනකොට කෙනෙක්ට හොයන්ට අපහසු වේවි. සාමාන්‍යයෙන් මේ සත්වෙන්ට දැන් පාද 4ක් තිබෙනවා. අපේ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමනොත් වේදිකාවේ ඉන්න වෙලාවේ ඔබතුමාලාට නිකමරවත් හිතනවාද පාද 4ක් තියෙනවා නම් මේ සත්වෙන්ට නියපොතු කීයක් තියෙයිද කියලා? පාද 4ක් තියෙනකොට නියපොතු කීයක් වගේ ඇති කියලා දිශාන්ත මහත්මයා විශ්වාස කරනවා 20ක්. ඔබතුමා කියනවා 20ක් කියලා. තව කෙනෙක් කියාවේ මම 20 වැරදි කිව්වොත් තව කෙනෙක් කියාවේ 16යි කියලා. මොකද 4ක් තියෙන නිසා 4ෙන් බෙදෙන්න ඕන හින්දා. හැබැයි මම කියනවා මේ සත්වෙන්ට නියපොතු තියෙන නියපොතු 18යි කියලා. ඔන්න දැන් පුළුවන් නම් 18 4ෙන් බෙදලා පෙන්නන්නකෝ. මේ සත්වෙන්ගේ නියපොතු හිටන්නේ ඉදිරි පාද දෙකේ 5 5 10කොත් පිටුපස පාද දෙකේ නියපොතු 4 4 8කොත්. අනේ නිසාවෙන් තමයි කියන්නේ පෙරහර නරඹනවා වගේම පෙරහර කියවන්න උත්සාහ කරන්නේ කියලා. අනිවාර්යයෙන්ම. ඒ ගෞරව ඔබතුමාට තිබෙනවා. ඒ නිසාම තමයි අද දවසේ ඔබතුමාව අපි මේ කාර්යයට සම්බන්ධ කරගත්තේ. ඒට යම් සාධාරණයක්, ඊටමත් උචිත සාධාරණයක් ඔබතුමා අපේ වෙනුවෙන් කරනවා. පෙරහර නරඹීම පමණක් නෙවෙයි, එය දැකීමත්, ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමත් මම හිතන්නේ ඔබ කළ යුතු දෙයක්. ඒ සඳහාම තමයි අද දවසේ මේ ආදරණීය හිතවතා ජනමාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචලිත භාවයකට පත්ව තිබෙන සුන්දර ආදරණීය නිවේදන ශිල්පියෙක් 159 වෙනි පෙරහැර අද දවසේ ඔහු මේ නිවේදනය කරන්නේ පඬුවස් නුවර පුරවරයට ඇවිල්ලා ඔබතුමා බොහොම සෙනෙහසින් අපි මතක් කරන්නට කැමති අපගේ ගෞරවය ආචාර්ය ඔබතුමාටම අබුද කරනවා. දැන් මේ වන විට තවත් නර්තනයක් ඔව් එසේනම් මම හිතන්නේ තවත් දවැන්ත හස්ති රාජයෙන්
තිදෙනෙක් පමණ මේ පෙරහැර තුල අපිට දැක ගන්නට පුළුවන්. ඔව් හස්තීන් බොහෝ දෙනෙක් තව පෙරහරේ පිටුපස ගමන් කරනවා. ඒ අතරතුර අපිට දිස් වෙනවා තවත් පුංචි දැරිවියන් පිරිසක්. මම හිතන්නේ මේ දැන් අපේ ඉදිරියෙන් ගමන් කරන නර්තනයේ පිටුපසින් මේ ගම්පියස්සෙම බිහිවෙච්ච නර්තනයක් විය යුතුයි සවරන් නර්තනය. ඔව් මම හිතන්නේ අපි සවරන් නර්තනය අද දවසේ ඉදිරිපත් කරන්නේ සවරන් නැටුම මම හිතන්නේ අපේම මේ සෑහෙන කාලයක් තිස්සේ රවි මහත්මයා අපේ සමගලා අපේ පෙරහැරට සම්බන්ධ වුණු නර්තන ප්‍රධාන නර්තන ශිල්පියෙකුගේ යටතේ තිබෙන කණ්ඩායමක් අද දවසේ වුණ අපස් සමග එකතු වෙනවා. ඇතරම සවරම පිළිබඳව කතා කරනකොට සවරම චාමරය පෙර රාජදවස පටන් ප්‍රභූන්ට පවන් සැලීම උදෙසා යොදා ගන්නට යෙදුනේ මේ සවරම රැගෙන තමයි මේ මොහොත වන විට මේ පුංචි දැරිවියන් පිරිසක් දැන් මේ 131 වන අභිමානවත් පඬුවස් නුවර මහා පෙරහර එහෙම නැත්නම් මේ වෙසක් නිමිති මහා පෙරහරේ දැන් ගමන් කරන්නේ. දිශාන්ත මහත්මයා මේ සවරම පිළිබඳව කතා කරනකොට මට මතක් වෙනවා මෙන්න මේ විදිහට. මල්ගවසාලා කුණ්ඩේ බැඳලා ඉනතද කරසලු පැලඳගෙන පියයුරු නිමලා එන්නලම උඳුලා සලුපටකින් වසමින් යසිනේ සිරියල් දීලා කටරතු කරලා නාදලු මින්තොල් දිලිසෙමිනේ දෙවියන් වැඳලා මේ රංගෙට බැහැලා පටන් ගනිමු සව රන් රැගෙනේ පැවිය ගල් රැහෙන් ජයරස් වඩින්නට වීරිය කර සිතින් ගනඳුරු හරින්නට කාර්ය තමයි සවරංගෙන රඟන්නට සූර්ය දේව රාජුනි අවසර දෙවන් මට. මම හිතන්නේ විස්තරය කියනවා වගේ බුදුහාමුදුර සුන්දර කටහඬක් ඔබතුමාට තිබෙනවා. ඔව් මෙලකට රවි මහත්මයා දැන් අප මේ වේදිකා පිටේ අසලින් ගමන් කරනවා කොතල පදේ නැමැති නර්තනය. මම හිතන්නේ තොරතුරු සහ විස්තරය ඔබතුමාගෙන්ම තමයි දැනගන්නට තිබෙන්නේ. කොතල පදේ කියලා අපි හඳුන්වන්නේ උඩරට සම්ප්‍රදාය අපේ තිබෙනවා හත් පදය. සලු පදය, මල් පදය, පොල් පදය, කොතල පදය මේ ආදී වශයෙන් තියෙනකොට එයින් බලන්න මේන් කරන්නේ යම්කිසි ආකාරයක ශාන්තියක් සිතක් ශාන්තියක් පැතීම මේ සිද්ධ කරන්නේ මේ කොතලයේ අතතිව සුදු රෙදි කඩක් මත ඒ කොතලයේ තබාගෙන තමයි ඔවුන් මේ ශාන්ති කර්මයේ සිද්ධ කිරීම තමයි මේ විදහා දක්වමින් මේ කොතල පදයේ නර්තනය තමයි දැන් අපි දකින්නේ. ඔව් කොතල පදයේ නර්තනය දැක ගන්න මොහොතේ අනතුරුව මිලංග හස්තිරාජයා පැමිණෙනවා. දැන් තමයි අපි අර කාලින් මීට පෙර ආතෝ සමාවන්ට ඕන අපිට මේ පෙළ ගැස්ම අනුව යම්කිසි වැරදීමක් සිද්ධ වුණා. ඒ වෙනුවෙන් සමාවචනය කරනත් මේ මොහොතේ තමයි අපි දකින්නේ ගිරිඋල්ල උදාර ගලප්පති මහත්මාණන්ට අයත් සිටින බිබිලා හස්තිය මේ එන්නේ වර්ෂ 1994 දී ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුවේ හිටපු පස්වෙනි සාජන් මේජර් කණ්ඩුර තමයි එන්නේ. මේ දිශාන්ත මහත්මයා මේ අපේ ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමන් ඇතුළු ප්‍රභූනුත් මේ ස්ථානයේ ඉන්න හින්දා ඔබතුමන්ලා දන්නවත් දන්නේ මේ හස්තීන්ගේ උසමන ඉන්නේ කොහොමද කියලා.
ලෝකේ සම්මත ක්‍රමවේදයක් තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්න පුළුවන් මේ අස්තියගේ උසට මොකක් හරි රිටක් තියලා උසක් මායින් කරනවා ඇති කියලා. එහෙම නෙවෙයි. මේ සත්වයේ ඉදිරි පාදයේ නියපොතුත් සහිත මේ පොළවේ ගෑවෙන ප්‍රමාණයේ වට ප්‍රමාණය මනිනවා. ඒ වට ප්‍රමාණය මැනලා ඒන වටාඩි ගණන දෙගුණයක් කරනවා. දෙකෙන් වැඩි කරනවා. අන්න එවිට තමයි මේ හස්තීන්ගේ ලෝකේ සම්මත උසමනින ක්‍රමවේදය හැටියට තිබෙන්නේ. ඔව්. මම හිතන්නේ දැන් ගමන් ගත්තේ ගිරෝල් බිබිලා හස්ති රාජයා කලින් 1994 වර්ෂයේ කණ්ඩුල දැන් ඔහු ගිරෝල ගලත්පති මහත්මයා බාරයේ සිටිනතාවෙන් ඔහු බිබිලා වශයෙන් හඳුනනවා. මේ උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධානතම නර්තනාංගය උඩරට වෙස් නර්තනය. උඩරට වෙස් නර්තනය ලංකාවේ පැරණිම නර්තනය කියලා කවුරු හරි හඳුන්වනවා නම් මම ඒට විරුද්ධයි. ඒට හේතුව උඩරට වෙස් කියන්නේ ඓතිහාසික මහනුවර දළදා මන්දිරයේ පෙරහරටත් ආවේ බොහොමත්ම මෑතක. අපි දන්න විදිහට රයි මහත්මයා අපි අහලා තියෙන්නේ මේ පැරණිතම නර්තනය තමයි වෙස් නර්තනය කියලා. ඒ කතාවත් එක්ක මම විරුද්ධයි. උඩරට වෙස් කියන්නේ පඬුවස්දේව රජතුමාගේ දිවිදෝෂයට මලේ රටේ මලේ රජතුමා ඇවිල්ලා සිද්ධ කරන්නට යෙදුණු 65 මංගල්‍යයට අයත් කොහොඹ යක්කංකාරියෙන් බිහිවුණු නර්තනාංගය. මේ නර්තන ශිල්පියාගේ මේ ඇඳුම් ආයතන කට්ටලේ දෙවිවරු 24 දෙනෙකුගේ ආභරණ වලින් සමන්විතයි කියලා කියනවා. මේ කංකාරියෙන් පිටත මේ නර්තනයේ ලංකාවේ පළමු වතාවට කංකාරියෙන් පිටත රඟ දක්වන්නේ වර්ෂ 1885 දී බ්‍රිතාන්‍ය කිරුළ හිමි වේල්ස් කුමාරයා ලංකාවට එනවා. ඒ ආපු වෙලාවේ මාලිගාවට නුදුරු විශේෂ පීඨිකාවක මේ නර්තනයේ රඟ දක්වන මේ රාජකීය අමුත්ත වෙනුවෙන්. ඊට පස්සේ මාලිගාවේ පෙරහරට මුලින්ම වෙස් නර්තනය ඇතුළු වන්නේ 1916 දී දියවඩ නිලමේ තනතුරට පත් වෙනවා පුංචි බණ්ඩා නුගවැල දිසාව නිලමෙතුමන්. එතුමා 16 දී දියවඩ නිලමේ තනතුරට පත් වුණාන් පස්සේ මාලිගාවේ පෙරහරට මුලින්ම වෙස් නර්තනය ඇතුළු වෙන්නේ වර්ෂ 1917 දී. 1917 ඉඳලා තමයි අද වෙනකල් වෙස් නර්තනයේ පෙරහරවල් වල ප්‍රභූන් පැමිණෙන අවස්ථා, විවාහ මංගලෝත්සව අවස්ථා, සුබ අවස්ථාවලදී අපිට දකින්න ලැබෙන්නේ වර්ෂ 1917න් පස්සේ. ඔව්. ඊටම හොඳ වටිනා විස්තරයක් වෙස් නර්තනය පිළිබඳව ලබා දුන්නේ. නැත්නම් අපි ඉඳලා තියෙන්නේ එතකොට වැරදි මතයක. මම හිතන්නේ ඉතිහාසය පිළිබඳව මනහසල දැනුමක් ඇතිරයි මහත්මයා තමයි අද දවසේ අපත් සමග මේ සොඳුරු කටයුත්ත සාර්ථක කරගන්නට අවශ්‍යමකත්වය ලැබෙනගෙන ඉන්නේ. ලංකාවේ තිබෙන පැරණිම නර්තනාංග මොනවද කියන එක නෙවෙයි ගැටලුව. පැරණිම නර්තනාංග පිළිබඳව කතා කරනවා නම් පහතරට සම්ප්‍රදායට අයත් ප්‍රධානම නර්තනාංගය තමයි තෙල්මේ. තෙල්මේ නර්තනය වසර 5000කට වඩා පැරණියයි කියනවා. වසර 5000කට වඩා ඈත පිට හිටපු අපේ අනාදිමත් උදවිය ගෝත්‍රික ජනතාව සඳහන් කරනවා අංශක 23.5ක ආතතියක් ඇතිව පෘථිවිය තමා වටා කැරකෙමින් සූර්යය වටා පරිභ්‍රමණය වීම තමයි ඔවුන් තෙල්මේ මාලක්කම කියලා හඳුන්වන්නේ. දිශාන්ත මහත්තයා බලන්න ඇරිස්ටෝටල්ටත් කලින් අපේ පැරැන්න මේ විස්තරය කියලා තියෙන්නේ. අනිවාර්යෙන්ම මම හිතන්නේ ඊටාම සුන්දර දර්ශනයක් මේ මොහොතේ දක්නට ලැබෙනවා අපිට රයි මහත්මයා. ඔවුන්ගේ හැකියාව ආශිර්වාද කරනවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔවුන් පෙරහැර නිමවන තෙක් ආරක්ෂා කර දෙත්වා. මම හිතන්නේ ඊළඟට තමයි රයි මහත්මයා මේ පෙරහැරේ අඹගහවව ආදරණීය ජනතාවට මම එහෙම කිව්වොත් නිවැරදි. අඹගහව ආදරණීය ජනතාවට වටිනාම වස්තුව දැන් තමයි ඊළඟට එන්නේ. ඉතිහාසයේ රයි මහත්මයා අඹගහව ගම පුදුමාන්තර සුන්දර ගමක්, ආදරණීය අහිංසක ජනතාව සුන්දර මනුෂ්‍ය හිටපු ගම්මානයක්, සමගිය තිබුණු ගමක් තමයි අඹගහව කියලා කියන්නේ. මම උත්සාහ කළේ එතනින් අද සමගිය නෑ කියන්නට නෙවෙයි. කෙසේ වෙතත් එදා මෙදා තුර අපේ ආදරණීය මුතුන් මිත්තන් ඓතිහාසික රජමහා විහාරයේ තමන්ගේ මව් පන්සලට බාරයක් ඔප්පු කිරීම ප්‍රධාන අරමුණ කරගෙන තමයි මේ කොඩිගස වැඩම කරවලා තිබෙන්නේ. ඒ බාරයේ ඔප්පු දීමේ මංගල්‍ය එදා කොඩිගසට පමණක් සීමා වුණු මේ කාර්යය අද දවස වන විට දැවැන්ත මේ ගම්බාර දෙවිහාමුදුරන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වෙන කොඩිගස. ගම්බාර දෙවිහාමුදුරන් වහන්සේ කියලා කොහොම අපි බොහෝ විට අපිට නිදින්ම සිහිපත් වෙන්නේ සිද්ධ ශූන්‍යම් දේවතාවුන් වහන්සේ.
මේ ගම බාරව සිටින දෙවිහාමුදුරන් වහන්සේ හැටියට සිද්ධ සෝනියම් දේවතාවුන් වහන්සේ වෙනුවෙන් කොඩිගස්ස මෙලෙස පෙරහැරේ ගෙනියද්දී සිද්ධ සෝනියම් දේවතාවුන් වහන්සේට මේ විදියට සඳහන් කරන්නට මට හිතෙනවා. දාවෙමින් උතුම් පඬුවස් නිරිඳුන්ට තේජසින් තුරංග වාහන වැඩ ඉන්න අප විසින් කියන දේ ඉටු කර දෙන්න සෝනියම් දේවතාවුනි පින් ලැබ ගන්න වඩිග රට වඩිග රජු හට දාවෙමින කුසරි පත්ම නම් බිසවගේ කුස උපන අප විසින් කියන දේ ඉටු කර දෙන්න තෙදති සෝනියම් දෙවිඳුනි පින් ගන්න තෙදති සෝනියම් දෙවිඳුන් පින් අරගෙන මේ පඬුවස් නුවර ප්‍රදේශයේ සියලුම දෙනාව රැක දෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරමු. අනිවාර්යෙන්ම ඒ වාරය ඔප්පුදීම තමයි අද දවසේ සිදු කරන්නේ. ඉතින් මීළඟට මම හිතන්නේ මේ පැමිණෙන්නෙත් අඹගහව පඬුවස් නුවර ගම්මානයට නෑකම් කිරණ අර්ථන කණ්ඩායමක් මේක ඇවිල්ලා මම හිතන්නේ අර ඔබතුමා ඉස්සෙල්ලා සඳහන් කරා වගේ මේ උඩරට ශිල්පීන් පිරිසක් ඉන්නවා පන්තේරු නෙමෙයි සමාන මේ පාහින්පත් වලට සමාන නර්තනයක්ද? පාහින්පත් හා සමාන නර්තනාංගයක්. නමුත් මට තියෙන පුංචි ගැටලුව මේ ඇඳුම් ආයිතම් එක්ක කරුණාකරලා නර්තනේ බාරව ඉන්න ගුරුවරයෙක්ගෙන් මදක් අපිට පවසන්නකො මේ නර්තනාංගය මොකක්ද කියන එක? ඔව් පාහින්පත් නර්තනාංගයක් තමයි දැන් අපේ ඉදිරියෙන් ගමන් කරන්නේ. අපි කලින් සඳහන් කළ පරිද්දෙන්ම උඩරට නර්තන සම්ප්‍රදායේ කාන්තාවකට පැළඳිය හැකි උපරිම රංග වස්ත්‍රාභරණයේ ලෙසට අපි හඳුන්වන්නේ පාහින්පත් පැළඳවීම. පාහින්පත් නර්තනය අපේ ඉදිරියෙන් පෙරහරේ ඉදිරියට ගමන් කරනවත් සමගම මට නිතර දිවේලේ හම්බ වෙන සුරතලෙක් එනවා. සීදේවි දැන් අපේ ඉදිරියෙන් ගමන් කරන අවස්ථාවේ සීදේවි හොරණ වරුණ කන්නංගර මැතිතුමාලන්ට අයත්ව සිටින සීදේවි තමයි දැන් අපේ ඉදිරියෙන් ගමන් කරන්නේ. දැනට ලංකාවේ හීලා අලියතුන් සිටින හාම්පුතාල අතරින් වැඩිම පරම්පරාවක් ලෙසට හතරවෙනි පරම්පරාව ලෙසටත් තවමත් අලියතුන් බලා ගන්න හොරණ ප්‍රදේශයේ වරුණ කන්නංගර මහත්මයාට රෝහණ හස්තියා සහ මේ සීදේවි අයත් සිටිනවා. අද සීදේවි මේ පෙරහරට පැමිණලා තිබෙනවා. අපිට යන්නට වෙනවා. ඔව් උඩරට වෙස් නර්තන කණ්ඩායම පෙරටු කොටගෙන අද දවසේ මේ පෙරහරේ සුවිශේෂිතම චරිතය සදාතුක ධාතුන් වහන්සේ සහිත දාකරණෝ වැඩම කරවන මංගල හස්තිරාජයාගේ ආගමනයයි දැන් සිද්ධ වෙන්නේ. අපි පෙරහර නරඹන මේ පීඨිකාවේ ඉන්න පිරිසට පමණක් නෙවෙයි මාර්ගයේ ඉඳලා හරි ඔබ පෙරහර නරඹනවා නම් ඔබෙන් බොහොම කාරුණික ඉල්ලීමක් කරන්නම්. මේ ජීවමාන බුදුන් වැඩම කරන අවස්ථාවේ ඔබේ දෙපයේ තිබෙන පාවහන් යුගල මදකට ගලවලා
ඔබ වාඩි වෙලා ඉන්න අසුන් වලින් නැගිටලා සාදුකාර දෙන්නට සූදානම් වන්න. කවමදාකවත් පෙරහරක් නරඹන ඔබ පාවහන් යුගලයක් පැලඳගෙන දාකරඬු වැඩම කරන අවස්ථාවක සාදුකාර දෙන්න එපා. අද දවසේ මේ දාකරඬු වැඩම කරවන්නේ ජනරාජා ඓතිහාසික මහනුවර දළදා මාලිගාවේ ඇත්පන්තියට අයත් ජනරාජා. එදා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාණන් විසින් මේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමෙන් අනතුරුව මාලිගාවට පූජා කරන්නට යෙදුණයි. පූජා කිරීමට මත්තෙන් නම තිබුණේ අරිෂ්ඨ හේවත් ජනරාජා මාලිගාවේ ඇත්පන්තියේ සිටින බොහොමත්ම අපි කියනවා මේ දඩප්පරය කියලා. දඩප්පර කොල්ලා හැටියට සිටින ජනරාජා තමයි දැනට ලංකාවේ දල ඇතුන් සිටින්නේ දල ඇතුන් 18 දෙනයි. පෙරහරවල ගෙනියන්න පුළුවන් දල ඇතුන් 18 දෙනයි. මේ 18 දෙනා අතරින් දිගුම දල යුගලයකට හිමිකම් කියන තේජවන්ත ජනරාජා දැන් අප ඉදිරියෙන් දාකරඬුව වැඩම කරවන අවස්ථාව. ජනරාජා ඇත් රජුමත තමයි සදහතික කරඬුව ඓතිහාසික පඬුවස් නුවර රජමහා විහාරස්ථානයේ අයත් ප්‍රධානතම දාකරඬුන් වහන්සේ තමයි අද දවසේ මේ විදිහට ජනරාජා ඇත් රජුමත තැන්පත් කරමින් ජීවමාන බුදුන් වැඩමුණු අවස්ථාවේදී මට හිතෙනවා දිශාන්ත මහත්මයා මෙන්න මෙහෙම කියන්නට. එදා වෙසතුරු නමින් ඉපිදී උතුම් දන්දී පින් පිරු මෙදා අගපත් ගොයුම් හිමි සඳ ලෙසින් තුන් ලොව නම් දැරෝ පුදා හදවිල සුපිපි සුවඳති තඹර මහනිල් පිවිතුරු සදා නම්දිමි සුගත සම්බුදු මුනි රජින්දු හට ලෝතුරු. මිලඟට මම හිතන්නේ ඓතිහාසික වෙසක් මහා නිමිති පෙරහැරේ අවසන් අධීරයට අපි ළඟව තිබෙන්නේ. රයි මහත්මයා නැවත වතාවක් උඩරට සම්ප්‍රදාය නියෝජනය කරමින් වෙස් නර්තනයක් අවසන් වශයෙන් අද දවසේ පෙරහැර තුළ මේ දක්වන්නට ලැබෙනවා.